යන්නේ ගොඩාක් කාලෙකින් යන්න ආසාවෙන් බලන් හිටපු ලස්සන ගමන. එක දවසින් තමයි මේ ට්‍රිප් එක අපි ප්ලෑන් කරේ. එහෙනම් අද දවස පුරාම මම එක මේ ගමන යන්න ඔයාලත් එකතු වෙන්න. කොහි ගියත් ඉතින් ගමන පටන් ගන්න කලින් බඩපුර ගන්න එපා. කොළඹ ඉඳන් නුවර යන බස් එක උදේ 8:40 වෙනකොට ගම්පලට ආවා. ඉතින් අපි වැඩි වෙලාවක් පාරක් නොකර ඉක්මනට බස් එකට නැගලා තමා මේ යන්නේ. සීතලයි වැස්සයි දෙකම තියෙනවා මෙහෙට. හරියටම පැය 2යි ගියේ. උදේ 8:40ට අපි ගම්පලින් බස් එකට නැගලා හරියටම 10:40ට නුවරඑළිය ටවුන් එකෙන් බැස්සා. සීතලයි. දැන් සීතල නෑ කිව්වේ? සීතල නෑ කිව්ව නේද ඔයාලා? හරි හරි. ඒක කාය කට් කරලා ගන්න. මොකද්ද? මම අහලා දෙනවා ලංකාවේ දෙන ලස්සන පෝස්ට් ඔෆිස් එක තියෙන ඉන්න. හරි හරි. ඇත්ත. හදනෝ නේද ඒක මම පාර්ක් එකේ නිකම්ම අපරාධ ටිකට් ගත්තේ. ලස්සන බලන්නකො මේ හරක්ගේ. මේ තව හරකියා. මගේ ජීවිතේ මම පොඩි කාලේ ඉඳන් කරන්න ආසම කැමතිම වැඩේ තමයි දැන් මේ අපි මේ කරන්න යන්නේ. අනේ මට රෝස පාට එකක් අප්පෝ ඒ රෝස පාට එකක්. දාම් පාට එකක් වගේ. පොකට් තියනවද වගේ? ඉස්සරහින් මේ නාව වගේ. මොකද ගන්න නැහැනේ හැලෙන්න තියෙන්නේ. මට දාම් පාට එක ඈ. ඒ වගේ ගන්නවා ඇති වෙයි පුළුවන් වෙන්නේ. ආයික ඒ වගේ එහාට එක. අයියෝ. අනේ මට බයත් එකට තියෙනවා. කළු පාටේ ගියා. කොබලන් මම නිකන් බා Có, ê.
සෝක කල්පනා හිතේ තියා හිකිලි නොයා සැඟවිලා නේක වේදනා සුළගේ විසිරිලා වෙන්වී නොයන්න දිව්‍යාංගනා වෙන්වී නොයන්න දිව්‍යාංගනා අපි යන්නේ මොකේද මෝටර් බෝටුද පොඩි එකක් කියන්නේ නිකන් ඒකේ ෆොටෝ ගන්න
කාලේ ඉවරලා අපි ගියා බෝට් රයිඩ් එකක්. අපි යන්නේ ස්පීඩ් බෝට්. මේ බෝට් රයිඩ් එකේ ගියේ අපි 3 දෙනා. 3 දෙනාට රුපියල් 3000යි ගත්තී. හරිද? අපි උදේ 11ට විතර ආව පාර මෙතනින් ගියේ හවස 4:00ට විතර. එද්දී හයියෙන් වැස්සට මේ පාක් එකට ආවට පස්සේ වැස්සේ නෑ. ඒකත් හොඳට ගියා අපිට. ගෙදර යන බස් එකට නගින්න කලින් අපි නුවරඑළිය ටවුන් එකට ගිහිල්ලා ආයෙ අපි හවස කාලා තමයි ආවේ. අපි කාලේ ඉවර වෙලා ගෙදර යන්න ආවා. නුවරඑළිය කොළඹ බස් එක තිබ්බේ හවස 6:00ට. ඉඩ දෙන්නේ නැහැ නේද? අපිට නැගිටින්න කියලා. අනේ මේ බෑග් කියලා නෑ. දෙකක් යන්න දෙපා. හවස 6:30ට නුවරඑළියෙන් ආව බස් එක හරියටම ගම්පලට ආවා රෑ 8:30ට.